ඉතින් අද තියෙන දවසකින් සුපිරිම් වීඩියෝ ගෙනාවේ මම ඩෙමෝ එක ඕඩර් කරපු සුපිරිම් බඩු ටිකක්. ඉතින් අපි ඒක ටික අන්බොක්ස් කරන්න වීඩියෝ එකට යමු. ඉතින් guys මේක තමයි මම ඩෙමෝ එකෙන් ඕඩර් කරපු මගේ පැකේජ් එක. ඉතින් දැන් අපි මේක අන්පැක් කරගෙන බලමු මම ඕඩර් කරේ මොනවද කියලා. Don't need a bank, no I'm funded. Play the game like it's nothing. I'm always thankful for something. Don't take for granted, stay humble. Now wake up, it's time to look at the enemy. Look in the mirror if he is no friend to me. It's not working out, maybe it's the chemistry. It's time to break up so I can make a better me. Better believe in your mind, cause it's everything. You can mold, shape, find almost anything. ඉතින් අපේ පළවෙනි පැකේජ් එක තමයි මම ඕඩර් කරපු humidifier එක. අපේ දෙවෙනි පැකේජ් එක විදිහට තියෙන්නේ මම ඕඩර් කරපු firm white light strip එක. ඊට පස්සේ තියෙනවා humidifier එකට ඕඩර් කරපු sticks දෙකක්. ඊට පස්සේ ආයෙ බලා ගන්න පුළුවන් මම ඕඩර් කරපු RGB light strip එක. ඊට පස්සේ තියෙනවා මම ඕඩර් කරපු bluetooth speaker එක. ඉතින් මේ ප්‍රොඩක්ට් ඔක්කොටම ගියේ මට රුපියල් 5000ක් වගේ ගාණක්. ඉතින් ඊළඟට තියෙනවා මං ඕඩර් කරපු මගේ ටේබල් එක උඩින් තියෙන ලස්සන ප්ලාන්ට් එකක්. ඊට පස්සේ බලාගන්න පුළුවන් මං ඕඩර් කරපු සන්ග්ලාස් දෙක. micro USB to type C ඇඩැප්ටර් එකක්. එච්චරයි මං ඕඩර් කරේ. දැන් ඉතින් අපි මේ ටික අන්බොක්ස් and රිවිව් කරලා බලමු. ඉතින් දැන් අපි අපේ ෆස්ට් ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරලා බලමු. ෆස්ට් ප්‍රොඩක්ට් එක තමයි humidifier එක. අපිට මේකේ උඩින්ම බලන්න H9 කියලා ගාලා තියෙනවා. ඊට පස්සේ ඊට යටින් අපිට බලන්න පුළුවන් humidifier කියලා තියෙනවා. මෙතනින් ගාලා තියෙන made in China කියලා. අන්න ඒ ටික විතරයි අපිට මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇදගත් දේවල් වලින් අපි මේක අන්බොක්ස් කරමු. ඒ කියන්නේ මේකේ ඔයගලන්ට black and white කියන කලර්ස් දෙකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඕඩර් කරේ මෙන්න මේ black color එක. ඉතින් දැන් අපි මේක අන්බොක්ස් කරගමු. ඉතින් අපිට අන්බොක්ස් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් අපේ humidifier එක මෙන්න වගේ කවර් එක දාලා තිනවා. මේ තියෙන humidifier එක මේක ගොඩක් හොඳ quality look එකක් බලා ගන්න පුළුවන්. මේකේ power කරගන්න තියෙන ඔයගලන්ට type C port එකකින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන humidifier කියලා හදන ඊට පස්සේ අපිට මේක open කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් අපේ type C charge එක තියෙනවා. මේක ඔයගොල්ලන් බලන්න පුළුවන් සුදු පාට කොටසක් තියෙනවා. ඒක තමයි අපේ RGB light එක. දැන් අපි මේක පවර් කරගෙන බලමු කොයි වගේ ලුක් එකක් තියනවද කියලා. ඉතින් මම දැන් මේකට වතුර පුරවගෙන ආවා. දැන් අපි මේක පවර් කරගෙන බලමු. ඉතින් මම මේකේ ඔරිජිනල් charge එක නෙමෙයි පවර් කරන්න ගත්තේ මගේ වෙන charge එකක්. ඔයගොල්ලෝ බලන්න පවර් එක දුන්න ගමන් මේකේ ලයිට් එක ඉන්ඩිකේට් වෙලා ඕෆ් වෙනවා. ඉතින් මේකේ එකපාරක් ඔබා ගත්තට පස්සේ බටන් එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් humidifier එක on වෙනවා. ඔබාගෙන හිටියොත් මෙන්න මේ වගේ ලයිට් එක on වෙනවා. මේකේ තව පාරක් ඒ ලයිට් එක ඔබාගෙන හිටියොත් ඔයගොල්ලන්ට warm white color එක විතරක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව පාරක් ඔබාගෙන හිටියොත් මේ ලයිට් එක ඕෆ් වෙනවා. මේකේ එකපාරක් බටන් එක එබුවොත් ඔයගලන්ට humidifier එක on කරගන්න පුළුවන්. දෙවෙනි සැරේත් මේක on එබුවොත් ඔයගලන්ට කැඩි humidifier එක on කරගන්න පුළුවන්. ඒකෙන් ටිකක් වෙලා on වෙලා තියෙනවා. ඒකෙන් ටිකක් වෙලා off වෙලා තියෙනවා. ඉතින් ආයෙත් එකපාරක් ඔබා ගත්තොත් humidifier එකත් off වෙනවා. ඔයගලන් බලා ගන්න පුළුවන් කුඩම්ම ලස්සන ලුක් එකක් බලා ගන්න පුළුවන් මේකේ. දැන් අපි අපේ ඊළඟ ප්‍රොඩක්ට් එකට යමු.
ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි මම ඕඩර් කරපු බර්න් වයිට් ලයිට් ස්ට්‍රිප් එක. ඉතින් ඒක අන්පැක් කරගෙන බලමු කොයි වගේ ලයිට් ස්ට්‍රිප් එකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ මම ඕඩර් කරපු ලයිට් ස්ට්‍රිප් එක. ඉතින් මේක ඔයගලන්ට පවර් කරගන්න දෙන්නේ USB පෝට් එකක් කරා. ඉතින් මේක ඔයගලන්ට පවර් බැංක් එකකට ඔයගලන්ගේ ෆෝන් චාර්ජර් එකකින් මොනත් මේක පවර් කරගන්න පුළුවන්. දැන් අපි මේක පවර් කරගෙන බලමු කොයි වගේ ලුක් එකක් එනවද කියලා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ කොයිතරම් ලස්සන ලුක් එකක් බලා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මගේ next product එකක් තමයි RGB light එකක්. ඉතින් මේක මම ටෙමු එකෙන් ගත්ත රුපියල් 500කට වගේ ගානකට. ඉතින් මේක දැන් අපි අන්පැක් කරගෙන බලමු. ඉතින් ඔයාලා බලමු අපේ RGB light එක තියෙනවා තව paper work එකක් එක්ක. ඉතින් මේ බ්ලා බ්ලා කොලේ අපි පැත්තකින් තියාගමු. බ්ලා බ්ලා කොල කියවන්නේ අපි. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් කලර්ස් චේන්ජ් කරන්න, පවර් ඔන් ඔෆ් කරන්න වෙනම ස්විච් 3ක් බලා ගන්න පුළුවන්. ඉතින් උඩින්ම තියෙන මොඩ් චේන්ජින් බටන් එක, ඊට පස්සේ පවර් ඔන් ඔෆ් බටන් එක, ඊට පස්සේ තියෙනවා කලර් චේන්ජ් කරගන්න බටන් එක. ඉතින් මම දැන් මේ ලයිට් එක මගේ මොනිටර් එක පිටිපස්සට අලව ගත්තා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සන ලුක් එකක් තියෙනවා. මොනිටර් එක පිටිපස්සට මෙන්න මේ වගේ තමයි මම අලව ගත්තේ. ඉතින් මේ විදිහට අලවගෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම කලර්ස් චේන්ජ් කරගලා පෙන්නනවා ඔයගලන්ට. ඉතින් මේ වගේ ගොඩක් ලස්සන ලුක් එකක් තියෙනවා. මේක මොනිටර් එක පිටිපස්සට ආයි කරගත්තාට පස්සේ දැන් අපි අපේ ඊළඟ ප්‍රොඩක්ට් එකට යමු. ඉතින් අපේ next product එක තමයි මම humidifier එකට දාන්න මේ වගේ sticks දෙකක් වැඩිපුර ගත්තා. දැන් අපි අපේ ඊළඟ product එකට යමු. ඉතින් අපේ ඊළඟ product එක තමයි USB to type C adapter එකක් ගත්තා. ඒකෙත් ගොඩක් හොඳ quality look එකක් බලා ගන්න පුළුවන්. මේකේ price එක ගෙනකොත් මේක උනේ රුපියල් 200ක් වගේ ගාණක් ටෙමු එකේ. දැන් අපි අපේ ඊළඟ product එකට යමු. ඉතින් අපේ ඊළඟ product එක තමයි Bluetooth speaker එකක්. ඉතින් මේකේ price එක ගෙනකොත් රුපියල් 1700ක් වගේ උනේ. මේකේ පොඩ්ඩක් උන බලමු box එක damage වෙලා තියෙනවා. product එක එද්දිම මේක අපිට උඩින්ම බලා ගන්න පුළුවන් EZQS12.2 wireless speaker super bass speaker කියලා බලා ගන්න පුළුවන්. අපේ ස්පීකර් එකේ ස්විච් එකක් තියෙන. ඊට පස්සේ යටින් බලා ගන්න Bluetooth FM memory pin Wi-Fi TVS කියලා ගාලා තියෙන බලා ගන්න. මෙතනින් එක buffer colors ටික බලා ගන්න පුළුවන්. මෙතනින් තව facility එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් අපි මේක unbox කරගමු. ඉතින් ඊට උඩින් බලා ගමු intelligence voice sound කියලා. ඉතින් unbox කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක කවේ එක දාලා වෙලා තියෙනවා. අපිට ගොඩක් හොඳ quality look එකක් බලා ගන්න පුළුවන් මේ Bluetooth speaker එකෙත්. ඉතින් මේක ඇතුළේ තව බ්ලා බ්ලා කොලයක් තියෙනවා. ඒ බ්ලා බ්ලා කොලෙත් අපි අයින් කරගමු. ඊට පස්සේ අපේ charge එක තියෙනවා. මේකට ආපු micro USB charge එක. දැන් අපි අපේ Bluetooth speaker පැත්තට යමු. ඉතින් මේ තියෙන Bluetooth speaker එක අපේ මේකේ පෙට්ටියට කිසිම පෙට්ටිය පොඩ්ඩක් තැල්ලා තිබ්බට අපේ Bluetooth speaker එකට කිසිම හානියක් වෙලා නැහැ. ඉතින් මේකේ වලින් බලාගෙන බලමු mod button එක. ඊට පස්සේ lighting button එක.
මේ පැත්තෙන් අපිට power on off බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක්ම ලස්සන ලයිට් එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් අපිට මේකේ ලයිට් කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. එක මොඩ්ස් ගොඩක් තියෙනවා මේකේ අපිට. මේකේ සවුන්ඩ් එක ගෙනගොත් ගොඩක්ම හොඳ බේස් එකක් සහ සවුන්ඩ් එක අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රයිස් එකේ හැටියට. මෙතනින් අපිට charge කරගන්න පුළුවන්. මේ පැත්තෙන් ගිහලා අපි ඊළඟ ප්‍රොඩක්ට් එකට ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ වගේ ප්ලාන්ට් එකක්. එකත් ගොඩක් ලස්සන ප්ලාන්ට් එකක් බලා ගන්න පුළුවන් අපිට. Love the chase and the hunt, and I set the pace when I'm running. I always take. ඉතින් friends අපි ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ සන්ග්ලාස් දෙක. ඉතින් අපි අන්බොක්ස් කරලා බලමු මෙන්න මේකත් කොයි වගේ ලුක් එකක් තියෙනවද කියලා. මෙන්න මේ කප් දෙක තමයි ඉන්නේ. මෙන්න මේ වගේ හොඳ ගොඩක් හොඳ ලුක් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ සන්ග්ලාස් දෙක දාලා බලමු කොයි වගේ ලුක් එකක් තියෙනවද කියලා. ගොඩක් හොඳ ලුක් එකක් බලා ගන්න. මේ වීඩියෝ හොඳයි නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඉතින් ඒ විතර නෙමෙයි මොන හරි ඔයගොල්ලන්ට දැනගන්න තියෙනවා නම් පල්ලෙහින් comment එකක් දාගෙන යන්න. ඉතින් අදට වීඩියෝ කරා ජය වේවා.